අම්මට කොල්ලා මොකද කරන්නේ මම මෙතන? මුකුත් නෑ සුද්දා ඉන්නවා. අම්මට සුද්දා අද වැඩ නැද්ද ඔයි? අද වැඩ නෑ බං. අද ඉරිදානේ. සතිය තිස්සේ මැල්ලා අද තමයි බං නිමාඩුවක් කරේ හම්බුනේ. ඉතින් සුද්දා කොහොමද ජීවිතේ? බල මේ දවස් ටික ගමේ හිටියට ඇහැර ගන්නවත් පේන්නේ නෑ නේ බං. ඇහි සීමාව නෙමෙයි බං මගේ සීමාව පැල්ලා තියෙන්නේ. ඔව් මටත් ඇහුණා. මේ දවස් ටික උඹලා ගෙදර කුංජනාතේ. ඉතින් උඹ කොහොමද මං ඉන්නේ? යන්න තැනක් නැති නිසා මිසක් ඉන්නවා බා. මටත් දැන් එපා වෙලා තියෙන්නේ. උඹ රස්සාවක් හොයාගනින් බං. ඔහොම නිකන් කකා බිබී ඉන්නේ නැතුව කාටුණත් එපා වෙනවා බං ඔහොම ඉද්දි. මේ ජනී යනවා බම් මේ. මාව දැක්කද කියලා ඇහුවොත් නෑ කියහන් ඈ. උඹ කොහෙද බං දුවන්නේ? මම උඹට ප්‍රශ්නේ වෙලා කියන්න. අම්මට කොල්ලා කොහොමද ඉතින් ජීවිතේ? අවුලක් නෑ ජීවිතේ මල් 7යි. ආතල්නේ කොල්ලෝ. අත තමයි යඩෝ. මේ ඒක නෙමෙයි ඊරේස හැම දැක්කේ නැද්ද බං මේ පැත්තේ නම්? දැක්කා නෑ දැක්කේ නෑ බං. ඕක කොළඹ කියන්නේ අලුත් ජීවිතයක් හොයාගෙන. නෑ නෙමෙයි ඔව්. මම ඌට තේරුම් කරා බටහිර ආස කැතයි කියලා. ඌ ඒක තේරුම් ගත්තේ නෑනේ. නෑ පිස්සෙක් නේ බං. කොළඹ නැති දෙයක් නෑනේ බං. අයිස් කුඩු හැමදේම තියෙනවනේ බං. ඒකට ඒ අතින් අපේ ගම කොච්චර සුන්දරද බලන්න. ඔව් ඒක ඇත්ත. ඒත් මේ ගම්වලත් ඔව නැත්තේම නෑනේ බං. උඹේ බයිලා ඇති මයියනා බයි යන්න. එහෙනම් පරිස්සම යම එන. ඔය හැංගිලා ඉන්න කාලේ එළියට එන්න ගියාම මම යනවා. සුද්දා ඌ ගියාද බං? ඌ මොකෑ කිව්වේ? ඌ කිව්වා අන්දේකුයි වලිගේකුයි නැති සුදු මීහරකෙක් ගැන. ඌ අල්ලලා මේ ගහේ බැඳගනි.